ආයුබෝවන්. ඔබ මේ ජීවිතයේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ඔබ මේ ජීවිතේ සාමාන්‍ය විදිහට ගත කරලා මරණයටපත් වෙන්න කැමති කෙනෙකුත් නෙවෙයි. ඔබට ඕනේ ජීවිතයේ විශිෂ්ට ජයග්‍රහණ ළඟා කරගන්න, විශිෂ්ටයෙක් බවට පත් වෙන්න. අන්න ඒ නිසායි අද ඔබ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්නේ. මේ කතාව ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වෙනවාමයි. ඒ නිසා දිගටම එකතු වෙලා ඉන්න. මේ ලෝකේ ඉන්න සුවිශේෂී පුද්ගලයන් විසින් අනුගමනය කරනු ලබන විෂුවලයිසේෂන් වගේ විද්‍යාත්මක ක්‍රම හරහා ඔබේ සිහින කරා පහසුවෙන් ළඟා විය හැකි බව ඔබ දන්නවාද? මේ සඳහා සාක්ෂි සහ උදාහරණ ඕනෑ තරම්. සාක්ෂි සහිතව ඔප්පු කර හැකි මේ විෂුවලයිසේෂන් කියන විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන ලෝකයේ විශිෂ්ටයෙක් ගැනයි අද කතාව. පෘතුගාලයේ ඉතාම දුෂ්කර ගම්මානයක උපත ලැබූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අද වෙන විට මුළු ලෝකෙම හඳුනාගන්නේ GOAT කියන අනුවර්ත නාමයෙන්. ඒ කියන්නේ Greatest Footballer of All Time. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් පාපන්දු පිටියේ ලබා ඇති ජයග්‍රහණ ප්‍රමාණය අති විශාලයි. පාපන්දු ඉතිහාසයේ ගෝල 850ට වැඩියෙන් ලබාගත් එකම ක්‍රීඩකයා වගේම යුරෝපා චැම්පියන් ලීග් තරඟාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා වන්නේද මොහුයි. අද වෙන විට CR7 නැමැති ව්‍යාපාර සන්නාමය සහිත ව්‍යාපාර ජාලයක්ම මොහු සතුයි. ඒ වගේම 2025 ෆෝබ්ස් සංග්‍රහයේ වාර්තාවට අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 275ක්. සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකටම චරිතයක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව වැඩිම ඉන්ස්ටාග්‍රෑම් ෆලෝවර්ස් සහිත ඉන්ස්ටාග්‍රෑම් ගිණුමට හිමිකම් කියනවා. ඇත්තටම ඔහුගේ මෙම අති සාර්ථක ගමනට හේතුව කුමක්ද? එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී ඔහු පවසන ආකාරයට උත්සාහය, කැපවීම වගේම උදෑසන අවදි වී අනුගමනය කරන යම් සුවිශේෂී පුරුදු කිහිපයක් නිසා මෙවැනි ජයග්‍රහණ කරා යාමට හැකි වී ඇති බව ඔහු පවසනවා. මම හැමදාම උදෑසන 5ට අවදි වෙනවා. පළමුවෙන්ම මගේ දරුවන් ආරක්ෂිතව සිටිනවාද යන්න මම නිරීක්ෂණය කරනවා. ඉන්පසු මුළු තැන්කට ගොස් උදෑසන ප්‍රෝටීන් ආහාරය මගේ අතින්ම සකස් කරගන්නවා. එම ආහාරය ගන්න ගමන් මගේ ව්‍යාපාර, හෝටල් ජාල සහ අනිකුත් ආයෝජනවල තත්ත්වයන් වාර්තා මගින් මම කියවා බලනවා. ඊට පස්සේ මම විනාඩි 30ක් භාවනා කරනවා. භාවනා කරන ගමන් මම අද දවසේ පාපන්දු තරගයේදී ගෝල ලබා ගන්නා ආකාරය, ජයග්‍රහණ කරා ළඟා වෙන ආකාරය, කුසලාන මා සතු කරගන්නා ආකාරය මනසින් දකිනවා. මගේ ව්‍යාපාරය සාර්ථක වී ඇති ආකාරය මම මනසින් දකිනවා. උදෑසන 7 වන විට මම එම දවස දිනා අවසන්. මේ සාකච්ඡාවේදී ඔහු තවදුරටත් කියා සිටිනවා. Champions are made before breakfast, before competition, before world wake up. It start thinking about winning. ඒ අනුව හැම උදෑසනකම අවදි වෙලා ඔහු විසින් අනුගමනය කරන මේ විෂුවලයිසේෂන් කියන ටෙක්නික් එක නිසා ඔහුගේ ජයග්‍රහණ කරා යාමට පහසු වී ඇති බව ඔහු විසින් මෙම වීඩියෝව හරහා පිළිගන්නවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් පිළිගන්න ඔහුගේ විශිෂ්ටත්වයට හේතු වුණු මොකක්ද මේ විෂුවලයිසේෂන් ටෙක්නික්? චිත්‍රරූප මැවීම. ඔබට අවශ්‍ය නම් රුපියල් කෝටි 500ක් තියෙන දක්ෂ ව්‍යාපාරිකයෙක් බවට පත්වෙන්න. S2 වහගෙන ඔබ හිතින් මවා ගන්නවා ඔබේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 500ක් තියෙනවා. ඔව්, මේ මොහොතේ ඔබේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 500ක් තියෙනවා. ඇත්තට මෙහෙම වුණොත් ඔයා කොයිතරම් සතුටෙන් ඉඳීද? අනාගතය ගැන කිසිම බියක් නැතුව සතුටෙන් සැහැල්ලුවෙන් ඔයා ඉන්න ආකාරය ඉතින් මවා ගන්නවා. ඒ විතරක් නෙමෙයි, ඔයා සැපවත් ජීවිතයක් ගත කරන ආකාරය, කන කෑම බීම, ඔයාගේ ගෙවල් දොරවල්, අඳින ඇඳුම් පැළඳුම්, මේ හැම දෙයක් ගැනම ඔයා හිතින් චිත්‍රරූප මවා ගන්නවා. ඔයාට පුළුවන් නම් හැම උදෑසනකම ඇඳෙන් නැගිටින්න කලින් මෙන්න මේ විදිහට ඔයා විශිෂ්ටයෙක් බවට පත් වුණාට පස්සේ
ගෙවෙන ජීවිතයේ සම්බන්ධයෙන් හිතින් චිත්තරූප මවා ගන්න. ඒ පිළිබඳව හිතමින් ඒ මොහොතේ ඊටාම සතුටෙන් ගත කරන්න. අන්න ඒ අවස්ථාවේ ඉඳන් ඔයාගේ සාර්ථකත්වයේ ගමන ආරම්භ වෙනවා. දිනපතාම ඒ වගේම නිරන්තරයෙන්ම ඔබ මේ ආකාරයට චිත්තරූප මවද්දී ඔබේ මනසය හඳුනාගන්නේ ඔබ දැනටමත් එම විශිෂ්ටත්වයට ළඟා වී ඇති බව. ඔබේ යටිසිතට ඔබේ සිහින ඇතුල් වීමෙන් ඔබේ සිහිනයන් කරා ළඟාවීමේ පහසු මාර්ග ඔබට ස්වභාවිකවම මනස මගින් පෙන්වා දෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම ඔබේ සිතේ ඇතිවෙන ධනාත්මක ශක්තිය මගින් විශ්වයේ තියෙන ධනාත්මක ශක්තියින් ආකර්ෂණය කිරීම නිසා ඔබේ ගමන තව තවත් පහසු වෙනවා. ඒ නිසා සෑම උදෑසනකම ඇඳෙන් නැගිටින්න කලින් ඒ වගේම හැකිනම් ඔබ නින්දට යාමට පළමුව විනාඩි 5ක් පමණ අරගෙන මේ විදිහට ඔබේ සිහිනයන් කරා ඔබ දැනටමත් ළඟා වී ඇති බව හිතින් චිත්තරූප මවන්න. එය අනිවාර්යයෙන්ම ඔබේ ගමන සාර්ථක වීමට සහ වේගවත් වීමට හේතුවක් වනවා ඇත. මේ සම්බන්ධයෙන් ඔබේ සිතේ ඇති කරගන්නා වූ විශ්වාසය, භක්තිය සහ පුහුණුව මගින් අනිවාර්යයෙන්ම ඔබට ඔබේ සිහිනයන් කරා ළඟා වීමට හැකිවනු ඇත. ඔබේ අරමුණ කරා ඔබ ළඟා වෙනකන්, ඔබ විශිෂ්ටයෙක් බවට පත් වෙනකන් ඔබට උදව් කරන්න, ඒ අවශ්‍ය මඟ පෙන්වීම කරන්න අපි සූදානම්. විවිධ විද්‍යාත්මක ක්‍රම මගින් ඔබේ ගමන සාර්ථක කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අපි මාර්ගය පෙන්වනවා. ඒ නිසා විශ්වාසයෙන් යුතුව අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ස්තුතියි.